මං අද ඔයාලට පෙන්නන්නේ රසවත් ගුණවත් කලවම් පලා ඇඹුලක් හදාගන්න හැටි. මේ බලන්න අවශ්‍ය ද්‍රව්‍ය මේ දියමිනේරිය, මුගුණ එන්න දළු, කොච්චි කොළ, ලෝලු දළු, වැල් කොහිල දළු, එතකොට වට්ටකමල්, තව තම්පලා කොළ, මේ තමා කළු කැම්බේරිය, කිඩාරන් දළු, කටු තම්පලා. මේ මොනවද දන්නවද? කෝවක්ක කුල, තව වේලාභ කොළ, කරපිංච දළු, වට්ටක්ක දළු, තැල් කොළ, ගැටතුඹ. මේ මොනවද දන්නවද? මේක තමා ගෙඳ සාරණ. මේවා දිවි පහුරු දළු. කරපිංච දළු දැම්මහම සුවඳයි රසයි ගුණයි. තව බලමු අපි අවශ්‍ය ද්‍රව්‍ය. අපිට ඕන කරනවා පොල් කිරි. එතකොට මේ තමා අමු බඩිරිඟු ඇට, කොච්චි, සුදුලූණු, දෙහි, තව කව්පියට මේකරල්ලට මේකරල් කෑලි, එතකොට තව ගොරකා, එතකොට කරාම නැටි කිහිපයක්. තව ඕන කරනවා මිරිස් කුඩු, කහ කුඩු, උළුහාල්, ගම්මිරිස්, මහතුරු, සූදුරු, ලුණු. මේ ටික තමයි ඕන කරන්නේ අපිට. මං හදන හැටි වලට පස්සේ පෙන්නන්නම්කෝ. දැන් මං ඔයාලට අර පෙන්නපු කොළ ටික හොඳට හොදලා කපා ගන්නවා, නැත්නම් අතින් කඩා ගන්නවා. ඊට පස්සේ පොල් කිරි ටික ඇතිලියකට ලෑස්ති කරලා අර පෙන්නපු පහේ ටික ඔක්කොම දාලා ලිපේ තියා ගන්නවා. කිරි පැහෙනකොට පලා කොළ ටික ඔක්කොම දානවා. දාලා මෙන්න මේ විදිහට හදලා තියා ගන්නවා. ඊට පස්සේ මේක වහන්න එපා. වැහැවුවොත් වතුර එකතු වෙනවා. එතකොට රස නැති වෙනවා ඇඹුල. ඒකින්ද අපි මඳ ගින්නේ මේ විදිහට හිමීට ඉදෙන්න අරිනවා. තරමකට හිඳෙනකන් හිමීට ඉදෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ අපි බලමුකෝ ඇඹුල ඉදලා තින්නේ කොහොමද කියලා. ඇඹුල බෙදමු නේද? ටිකිරි මෙනිකි ඇඹුල බෙදනවා. බලන්නකෝ මේ ඇඹුල කාලා ඔයාලත් හදලා. හරිම රසයි. වේලපු හතු මැල්ලුමත් බෙදමු නේද? ගමේ අපිට නම් ඉතින් මේ වගේ රස කෑම කන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ රසට උයලා කන්න බලන්න. මේවා රසගුණ කෑම. සිංහල අපේ කෑම. ඉතින් යාළුවනේ දැන් ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් අයිකන් බටන් එක ඕල් දාලා හොඳ නම් මට ලයික් එකක් දාන්න යාළුවනේ. මම තවත් ඉදිරියට මේ වගේ රසවත් කෑම අරන් එනවා. ඔයාලත් බලන්න. බලමට ලයික් එකක් දාන්න යාළුවනේ. එහෙනම් මං ගිහින් එන්නම්.